හලෝ අද අපි ප්ලේ කරන්නේ ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා ගේම් එක. හරි මචං. අද අපි යන්නේ සිරිපාදේ. හරි සිරිපාදේ. හරි මචං. ඉතින් වෙනද වගේ නෙවෙයි. ඉතින් අද පොඩ්ඩක් වෙනස් ඉතින් සිරිපාදේ විතරයි තියන්නේ. අන්න ඒකයි මචං. හරි. දැන් අපි පොඩ්ඩක් ප්ලේ ගිහින් බලමු. බලමු. පොඩ්ඩක් ඉතින් අප්ඩේට් උත් ඇවිල්ලා ඉතින් ඒ අප්ඩේට් උත් අපි පොඩ්ඩක් බලලා ඉමු. මට 2000 ගණන් තියෙනවා මචං. ගැම්මක් නෙමෙයි මචං. ඉතින් හරි මචං ඉතින් අප්ඩේට් වුණා ඒවා ඉතින් සිරිපාද වෙනස් වෙලාද කියලා ඉතින් අපි පොඩ්ඩක් බලලා ඉමු ඉතින්. අප්ඩේට් වෙලා දන්නේ නේ. කට්ටිය නගින ගමන් බලපංකෝ බා. නගින්නේ ඉක්මනට. හරි ඉතින් අපි පොඩ්ඩක් ඉතින් ගිහින් බලමු. අඩෝ බලපං ඉතින් බස් එකේ සවුන්ඩ් එක එහෙම ඉතින් ඒක නම් ඉතින් ඔයාලා දන්නෝනේ ඉතින්. අය අමුතු ඉන්නේ ඔන්නේ. අපි ඇතුලින් යන්න මචං ලයිට් දාලා තියෙන්නේ. දැන් ලයිට් දාලා යන්නට මේ ඉස්සරහයි කොන්නේ. ඉස්සරහට දැම්ම එළිය වැඩි වෙනවා. මේ මට ඇවිදින මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඔයාලා දන්නේ නේද? ඇවිදින මිනිස්සු සංගේස් නැතුන් ටිකනේ හිටියේ. මේ මුන් දැන් මේ ඇවිදිනවා මට. කන් නැතුන් ටික දැන් ඇවිදිනවා. කන් තියනවා ඇවිදිනවා. ඒ වගේම ඉතින් බස් වල අර නිකන් ගිහින් තියෙන බස් අන්න ඒවයි මේ ඇතුළ පේනවා ඉතින්. ඉන්නකො මම අර මේ පොඩ්ඩක් පැහැදිලි කරලා එහෙම කට්ටිය ගේමේ සමග අපි පැහැදිලි කරලා ඉතින් ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා ගැම්මක් තමයි මට මේකට ගහන්නේ ඉන්නේ කන්නේම පියතයි ඉතින් ඒ ටීවී කාරේ එහෙම පොඩ්ඩක් ගැටියට අල්ලලා අපි කිසි පාඩකට ඉන්නේ අප්ඩේට් වෙලාද කියලා ඉතින් නෑ කල්ලේ බලලා ඒ පොලිස් කාර්යයත් එන්නේ උන්ට මේ බලපංකො යන්නේ කැලේමට උඹලා දන්නේ ඉතින් මගේ ඩ්‍රයිවිං කොහමද කියලා ඩබල් ස්පීඩ් දාගෙන යන්නේ මට අන්නේ මොන කොහෙන් යනවද දන්නේ නේ බබු මන්ද අයියෝ කොහොමද පාරේ අම්මඩු ඒ ගහල්ලිනේ මේ එන්න දුවින් බා කිලෝමීටර් 7ක් විතර දුක් ඔය කැලේ යන්නේ දෙබ්බතන යාළුවනේ මෙන්න මේ බස් දෙක ඉන්නේ මේ බස් දෙක අනේ බස් දෙක අලුතෙන් අප්ඩේට් එකට ඇද කියලා තියෙන්නේ මට හුදු බැටරි 10 ලුනේ හරි මචං ඉතින් මම ඉතින් ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා ගේම් එක බීට් කරලා ඉන්නේ අයියෝ මේ ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා විතරක් ඉන්නේ මොකද බම කීකී අනේ කතාව තුනයි පොඩි වැඩකට යන්න ඕනයි ඕ යද්දන්නේ ඉතර වගේ බස් එක අද්දන්නේ මට හිතෙන විදියට මොකක්ද දන්නවද අද්දන්නේ කියන්නේ කටුටේ ඇත්ත බස් වගේ කරලා තියෙන කටුව ඒක ඇත්ත වගේ ඉතින් ඇත්ත බස් වගේ පොඩ්ඩක් ඉතින් මේ ඉතින් පොඩ්ඩක් අප්ඩේට් කරලා ඉතින් වේගෙන ඉන්නේ ඉතින් අලුතෙන් ඉතින් බස් ගේම උත් වෙනවලු ඉතින් බස් මොකද්ද බස් ලයිට් මොකක්ද එකක් බස් නම් මතක නැහැ බස් ලයිට්
අන්න එහෙම එකක් තමයි මචං තිබ්බේ. ඔයාලා දන්නව ඉතින් ඒක. මේ ඉතින් පේන ඇති ඉතින් බස් එකේ ඉතින් සවුන්ඩ් එක එහෙම ඉතින් ඉස්සර තිබ්බ ඉතින් ලකඩන් සවුන්ඩ් එකක් නේ මචං. දැන් එහෙම නෙවෙයි. දැන් ඉතින් ආයි ඔරිජිනල් සවුන්ඩ් එක. ඉතින් අර විසිල් එක වගේ ලස්සන සද්දයක් තියෙන සවුන්ඩ් එකක්. ඊ වගේම ඉතින් කොළඹ මොකද්ද? කොළඹ අර නෙළුම් කුන්නේ පාලේ ඉතින් සිටි එකක් වගේ ඉතින් පොඩ්ඩක් අප්ඩේට් වෙලා තියෙනවා ඉතින්. ගොඩ නැගිලි එහෙම ඉතින්. ඇවිදින මිනිස්සු ඉතින් එන ගොඩක් ඉන්නවා ඉතින්. ඇස්සන් නැති උන් ටික ඇස්සන් ඇවිල්ලා මචං උන්ට. දැන් තමයි මචං උන් ඉපදිලා තියෙන්නේ. අන්න ඒක. ඒ වගේම මට ගේම් එකේ තියෙන NTG බසුත් යනවා. මේ AC බස් අන්නේ. මේ මෙතන බස් එකක් තියෙනවා මචං මෙතන එකක් තිබ්බද කොහෙද මට මතක හැටියට තිබෙන්නේ නැහැ. තිබෙන්නේ නැහැ නේ බා. මට මතක හැටියට තිබෙන්නේ නැහැ. ආයි ඉතින් මේ ටිකේ නම් ඉතින් වැඩි අප්ඩේට් එකක් නේ ඉතින්. එඩි පාඩි ඉතින් උඩ අප්ඩේට් එකක් තියෙද්දි දාන්නේ ඉතින් නෑ මට ඉතින් මම ඊයේ පෙර විතර ගියා ඉතින් වල මතක ඇතිදී. වීඩියෝ එකක් දැම්මද කොහෙද? හරි මචං. ඊ වගේම කියන ඉතින් ලයික් එකක් දාන්න ඉතින් වීඩියෝ එකට ඉතින් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරපන් ඉතින් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කර. නේ මචං වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න බෑනේ. channel එක සබ්ස්ක්‍රයිබ් කර. අන්න එහෙම. channel එක සබ්ස්ක්‍රයිබ් කරපන්. සබ්ස්ක්‍රයිබ් හොඳේ. නේ හරියටම කිව්වනේ. සබ්ස්ක්‍රයිබ් කියලා ගන්නේ නේ සබ්ස්ක්‍රයිබ් කරපන්. තව ලොකු දෙයක් අමතක වෙනෝනේ මචං. කමෙන්ට් කරපන්. තව අර තියෙන මචං අර ඇත්ත කඳු වගේ හදලා ඉතින් මේ පේනවා ඇති උඹලා ටෝච් එක දාන්න. ටෝච් එක දැම්මම උඹලා පේන්නේ නැහැ මචං මේ මහ දවල්. අර ඇත්ත කඳු වගේ කළා මචං ඉතින් පේනවා ඉතින් මේ බස් එකේ ඉතින් පොඩ්ඩක් ක්වොලිටි වෙලා මට හිතෙනවා. ඒ රිම් කප්පෙන් පොඩ්ඩක් දිලිසෙනවා වගේ ගතියකුත් තියෙනවා. මේක උඩ නම් එහෙම අප්ඩේට් එකක් නෑ මචං ඉතින් එහෙනම් ඉතින් අදට වැඩි ඉවරයි ඉතින් අපි ගියා. තාම ගියේ. ඔයි ෂෙයා කරපන්. අපි ගියා. බයි.